එහමාට 7ට විතර දෙන්නේ. හෙලෝ අම්මෝ යා ලොබිට පළවෙනි කතාවද කොයිද? මදේනේ ටොපි දෙන්නේ ඔයි. ටොපිය කවුද? මට ගන්න බෑ මේ මුන් එක දිගට දානවා මාස් දෙන්න කිව්වා කියලා. ඔව් ඔයා දැන් මේ වැඩි ලයිව් දාන්නෙත් දැනේ මම ඒක තමයි බැලුවේ ගහනවද කියලා. ඇත්තටම මොකද කියන්නේ චැලෙන්ජ් එක වාර ගන්නවද? මේ මට ගහන්න බෑ වන්න සස්පෝ. හැබැයි ඔයා ලයිව් එකේ ගහනවා මම දැකලා තියෙනවා 1 2 3 එහෙම. හරි දේවුණාට ගහන්න බෑ ඕන්න රවුන්ඩ් එකක් ගහයි. දැන් මෙහෙමයි මම කියන්නේ ගහන්න කියලා සහ chat එකේ ඔයා සලකා බලලා ඔයා තීරණයක් ගන්න ඕනේ. ඉතින් මම නම් බලෙන් කියන්නේ නැහැ. ඔයා කැමැත්ත. හරි ගම් කියන්නේ කොල්. ගම්. හවුද? ඔයාට ඕනේ දින නම් කස්ටමර් එක හදාන්න ඔයාට කැමති ගන් ටික දාලා මල්ලි මම ලයිව් එකට හදාන්නද? ඔය මගේ මම මෙහෙන් හදලා තින්න ජපන් පින් එක පොඩ්ඩක් කේස් වෙනවා. අප්පර සිරියද? ඔව් ඔයා එහෙනම් ඔයාම හදාන්න නැත්තම් පින් එක ගිහිල්ලා අර බාසිල්ට මැච් එකක් හදලා ඔය වගේ කේස් එකක් ගියා. හරි බොයිස් ඔන්න දැන් ඔයාලට ඕන වෙලා තිබ්බේ ඕකනේ. උඹලට ඕන වෙලා තිබ්බේ ඕක. තුනේ ඕකනේ දැන් බිල්ලා කිසිම ට්‍රේනින් එකක් නැතුව ඇවිල්ලා තින්නේ. ඉතින් මම දන්නේ නැහැ. ඔයාලගේ කීමට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මම රෙස්පෙක්ට් කරලා මැච් එක දුන්නා. දිනන එක නැති එක අපිට කියන්න බෑ. රුසි ආවලු කලින්. නෑනේ. මැච් එකක් හිටියේ නෑ අද දවසේ. මට පරණ ප්ලේ එක නැති කියලා මතක නෑ. බොරු කියන්න ඕනේ නෑනේ. ඔයාලා දැන් තමයි දාන්නේ. ඒස් එපාලු. ඒ TDMS නෙමෙයි බං. ඒ වෙන ඒස් කෙනෙක්. ඒ හෙල්මට් ගලවවල්ලා. කවුද හෙල්මට් දාලා ඉන්න පෙන්නන්නේ? අඩෝ ඒස් හෙල්මට් ගල නෑ. PC හෙල්මට් ගලවන්න ඈ උදපම් බිල්ලා ඉඳන් අපි පළවෙනි මැච් එකේ පළවෙනි ප්ලේයර් කවුද වුඩ් පැකර් එකක් කරන් තටබන එක ෂොට් ගන්න සෙට් ගහන්න කියද්දි මෝඩයා කවුද ඔය ඉතින් අර මොකාද බං අර මොකෙද්ද ප්ලීසි පල්ලි මේ මගේ නමනේ මම කඩන අවශ්‍ය ගන්න එපා මල්ලි රස් කර බම්බා වන්නෝ ස්පෝනේ බල දැන් ඇවිනේ වැද්ද ඉන්න අය මේ බිල්ලට පැනල් පාරක් දාලා දුන්නේ කවුද Kill. Ooh. Hey, on. Kena kamne pa malli. Atta hodo. Triple kill. Billa udat yanawa hariyata hari. උ ගන්න කයින් කරලු එන රෙස්පෙක්ට් බණුන් අහලා හරි මට බිල්ලානේ බම් මුල් දෙක ගහනවා අනිත් එක කනවා අඩෝ කිරි කතා කියන්න එපා ගැම්ම ගන්න තියා අපි රෂ් කරන වඩායෙල්ල ගෑ ඔල්ලා ඔලා ගහන්න මොලා ෆෝම් කරලා එව්වට වැඩේ කරනවා සාධාරණයක් කරනවා රොටියක් අඩෝ හෙල්මට් එක බොඩි දාලා තියෙන්නේ නෑනේ. බිල්ලාගේ මචං ප්ලේයින් වලින් තේරෙනවා බිල්ලා මේ පේනින්නලා ගහන මැච් එකක් නෙමෙයි. ඒ හින්දා මචං උඹලගේ කීමට ගහන්න උඹලා ඒකට රෙස්පෙක්ට් කරපල්ලා. එකයි බිල්ලාගේ ලක් එක වා නැත්නම් ප්ලේයින්ද? ලක් එකද ප්ලේයින්ද? Double kill. ක්‍රිමිනල් කාරයෙක් හිටියද? වමෙන් ආවා. හරිනේ. ක්‍රිමිනල් කාරයෙක් ඉන්නවා. වන්නෝස්කෝ ලයිව් වල ගහලා නැහැ නේ. උඹලාට ඒකට රෙස්පෙක්ට් මගේ ලයිව් එකට එන්න කියලා ඇවිල්ලා ගහනවනේ. උඹලාගේ සද්දේ තමයි ඉතින්. උඹලාගේ ගැම්ම නේද බා. මට පිල අඩු අර කවුද අර වටවන්දනාවේ කවුද අර සිරිපාද යන්නේ අල්ලි සුදු ඇඳ ගත්තර කමන්නේ හැමෝම බෝසත් නෙමෙයි උදේ කවුද අර සුදු ඇඳගෙන අඩු වාසියක් බං වන් පච් මෑන් එකට මොන හරි දාලාද බං
අර වටවන්නාගෙන මල්ලි අයියෝ මේ බොකයි හොඳේ බොකයි කවුද සුදු පාට ඇඳන් ඉන්න මහත්මයා වගේ ඉන්න ඔටුවක් තමා වෙන්නේ එහෙම කියන්න වෙනවා ඌ පිටිපස්සෙන් ගහනවා කවුද Double kill. හරිනේ යාගේ අමාරු හරිද මල්ලි ඕකනේ කරගන්න ඕනේ මම මේ ගේම් එක ඇතුලේ කරන වැඩේට බයින්නේ මෑ ඌ මාත් එක තරහ වෙන්න එපා ඔබට බැන්න කියලා මම මේ බයින්නේ කරන සක්කිලි වැඩේට ගේ මල්ලි මගේ කාවා ඉල්ලගේ ලයිව් එක ලැග් වෙනවලු ඒ කියන්නේ පර්ෆෝමන්ස් අදින නැති මැච් එකට පව් බං උඹලා අසරණ කරනවනේ මිනිස්සුන්ව Triple ලයිව් kill. එන්ඩ් කරා බිල්ල ඈ පව් බං බලහන් ගියාගේ ලයිව් එකත් එන් කරාද ඉල ගහපා වන් මෑන් ෂෝ එකක් තියෙන්නේ මූණට යන්න එපා බං එකයි ඉවරයි खत्म ළඟින් ගියත් වදිනවනේ බා අද්ද මන් දැකලා නැහැ මම බිල්ල මෙහෙම කරනවා Double kill. අපි දැකලත් නැහැ කියලා කමෙන්ට් එකක් දාන්න එපා අකෝ යන්නේ කොහෙන්ද වදිනවා වගේ සීන් නාන්න යනවා නාලෙන් ලයිව් එක ලැග් ගින්ද එන්න ඩයල් එක අනිත් ඩයල් ටික නම් පොඩ්ඩක් එහෙන් යනවා මෙහෙන් එනවා රැප අන්ඩර්වල් කාර්යයක් ඉන්නවා හරි අනිත් මල්ලි ආපම් බිල්ලත් බර උඩින් යනසි අප්පට හුඩු උනානේ Double kill. කිසිමයි නර කොහෙද බන් දුවන්නේ පට හුඩු වෙනවනේ මේ මෙයාකාගෙන් අදුනනේ බා ඕපන් වෙන වැඩි නෑ මෙහෙම නේ බා ඔහේ ගහලා වැඩකුත් නෑනේ ගහන්න එපා ගැම්ම